සයිතිකරුවෙකු වෙච්ච පෙත්සම්කරු දිනක් යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා ගෙදර එමින් ඉන්නවා. ඔහුගේ බස් රථ දෙකත් පේන නොපේන මානේ නවත්තා තිබිය ස්ථානයකදී පොලිස් නිලධාරීන් ඔහුව නතර කරනවා. ඔහුට අසභ්‍ය වචනයෙන් බැන වදිනවා. ඊට පස්සේ එක් නිලධාරියෙක් ඔහුගේ ඔළුවට පිස්තෝලය තියලා මරණ බවට තර්ජනය කරනවා. කම්බුල් පහරවල් කිහිපයක් එල්ල කළා ඔහුට දන ගහන්නයි කියනවා. ඊට පස්සේ ඔහු ඔහුගේම බස් රථය තුලට දාලා ඊටාම තිරිසන් ආකාරයට පහර දෙනවා. ඊට පස්සේ ඔහුව කොට්ටාව පොලිසියට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා කූඩුවට දානවා. කූඩුව තුලදීත් පහර දෙනවා. පහුවෙනිදා හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔහුගේ නීතිඥවරයා මහේස්ත්‍රාත්තුමාට කියනවා මේ පුද්ගලයාට පහර දීලා තියෙනවා කියලා පොලිසිය. මහේස්ත්‍රාත්තුමා නියෝග කරනවා අධිකරණ වෛද්‍යවර නිලධාරියෙකු වෙත යොමු කරන්න කියලා. ඔහුව හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුඩු මිලිග්‍රෑම් 550ක් ළඟ තබාගත්ත ව්‍යාජ චෝදනාවක් නගලා. ඊළඟ නඩුවාරයේදී පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණයට කියනවා තමන් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත ඉදිරිපත් කළේ නැහැ කියලා. ඊට පස්සේ මහේස්ත්‍රාත්තුමා ඍජු නියෝගයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු කැඳවලා පරීක්ෂාවක් කරනවා. අධිකරණයට වෛද්‍ය වාර්තා දෙකක් ඉදිරිපත් කරලා තිබුණා. මේ වෛද්‍ය වාර්තා දෙකේ පැහැදිලි වෙනස්කම් තිබුණා. මෙහිදී සැක කළ දෙයක් තමයි පෙත්සම්කරු වෙනුවට වෙනත් පුද්ගලයෙකු පළමු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව. දෙවන වෛද්‍ය වාර්තාවේ පැහැදිලිව පෙනෙන තුවාල තිබුණු බව සඳහන් වුණා. ඒ වගේම වෛද්‍යමය සාක්ෂි තිබුණා ඔහු මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බවට. පළමු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීම්වලදී ඔහු කියා සිටියා තමන් දිනකට රෝගීන් ගණනාවක් පරීක්ෂා කරන බැවින් කූඩුවේ සිටි සාක්ෂිකරුවත් ඔහු කියා තමන් වෙත ඉදිරිපත් කළ අනිකුත් පුද්ගලයාවත් වෙන්කර හඳුනා ගන්න බැහැ කියලා. කෙසේ නමුත් අවසානයේ පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරන වද හිංසාවට ලක් නොවී සිටීමේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් පෙත්සම්කරු සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 6 දෙනෙකු විසින් උල්ලංඝනය කර ඇති බව. මෙම පොලිස් වගඋත්තරකරුවන්ට පෙත්සම්කරු වෙනුවෙන් රුපියල් මිලියනක වන්දියක් ගෙවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනවා. මේ සිද්ධිය වෙන්නේ 2016 7 වෙනි මාසේ 9 වෙනිදා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙන්නේ 2025 10 වෙනි මාසේ 10 වෙනිදා.